හතරවන පරිච්ඡේදය මරණ පරීක්ෂණය. දින 4කට පසු මේරි මොරිසොට්ගේ මරණ පරීක්ෂණය පවත්වන ලදී. ඇය මියගිය ආකාරයේ මහජනයා තුළ විශාල කැළඹීමක් ඇති කළ අතර මරණ පරීක්ෂකගේ උසාවිය ජනතාවගෙන් පිරී ගියේය. කැඳවනු ලැබූ පළමු සාක්ෂිකරු වියපත් ප්‍රංශ ජාතිකයෙකු වූ මේත්‍රි ඇලෙක්සැන්ඩ්‍රි තිබෝල්ට් මහතාය. ඔහු සෙමින් නමුත් පැහැදිලිව කතා කළේය. චාරිත්‍රානුකූල ප්‍රශ්නවලින් පසු තමා සිරුර දැක්කා. තමා මියගිය කෙනාව හඳුනාගත්තාදැයි මරණ පරීක්ෂක ඇසුවේය. ඔව්, ඒ මගේ සේවාදායිකාවක් වන මේරි සොට්. ඒක තමයි ගමන් බලපත්‍රයේ තියෙන නම. ඇය වෙනත් නමකින් ප්‍රසිද්ධව සිටියාද? ඔව්, ගිසලි මැතිනිය යන නමින්. උසාවිය තුළ නොසන්සුන්තාවයක් ඇතිවිය. වාර්තාකරුවෝ පෑන් තුඩු සූදානම් කරගත්හ. තමා විස්තර කරන්න කවුද මේක මොරිසොට් මැතිනිය? දැසම් ගිසලි මැතිනිය කියලා මරණ පරීක්ෂක කීවේය. ගිසලි මැතිනිය කියන නම තමයි ඇය ව්‍යාපාර කටයුතු සඳහා පාවිච්චි කළේ. එයා පැරීසියේ ප්‍රසිද්ධ සල්ලි පොලියට දෙන කෙනෙක්. ඇය ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ කොහෙද? නොම්බර 3 රූ ජුලෙට් කියන තැන. එයාගේ ගෙදරත් ඒකමයි. ඇය නිතරම එංගලන්තයට පැමිණේ බව සඳහන් වෙනවා. එයාගේ ව්‍යාපාර එංගලන්තෙත් තිබුණාද? ඔව්, එයාගේ හුඟක් ගනුදෙනුකරුවෝ ඉංග්‍රීසි ජාතිකයන්. ඉංග්‍රීසි සමාජයේ කිසියම් කොටසක් අතර එයා සෑහෙන්න ප්‍රසිද්ධයි. මේ සමාජ කොටස තමා විස්තර කරන්නේ කොහොමද? එයාගේ ගනුදෙනුකාරයෝ ඉහළ සමාජයේ හෝ ඉහළ වෘත්තීය මට්ටමේ අය. මේ වගේ අයට ඉතාම රහසිගතව ගනුදෙනු කර ගැනීමේ ගොඩක් වැදගත් වුණා. ඇය රහසිගතභාවය රැක්කා. බොහොම හොඳින් රැක්කා. තමාට ඇගේ ගනුදෙනු පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිනම් මේ ගනුදෙනු වල ඇතුළාන්තයේ පිළිබඳ දැනුමක් තියනවද? නෑ. මම ඇගේ නීතිමය කටයුතු ඉටු කළා පමණයි. නමුත් ගිසලි මැතිනිය ව්‍යාපාරවල බොහොම දක්ෂ කාන්තාවක්. එයා තමුන්ගේ ව්‍යාපාර තමුන්ගේ සම්පූර්ණ පාලනයෙම තියාගත්තා. එයා විශේෂ කාන්තාවක්. ඒ වගේම ප්‍රසිද්ධ කෙනෙක්. ඔබේ දැනුමේ හැටියට ඇයි මිය යන විට ධනවත් කාන්තාවක්ද? ඇයි බොහොම ධනවත් කාන්තාවක්. තමා දන්නා තරමින් ඇයට සතුරන් සිටියාද? මා දන්නා තරමින් නෑ. මේත්‍රි තිබෝල්ට් සාක්ෂි කූඩුවෙන් බැස ගිය අතර හෙන්රි මිචෙල් කැඳවනු ලැබීය. තමාගේ නම හෙන්රි චාල්ස් මිචෙල්. තමාගේ ලිපිනය නොම්බර 11 ෂූ බ්ලැක් ලේන් වොන්ස්වර්ත්. මරණ පරීක්ෂක ඇසුවේය. ඔව් සර්. තමා යුනිවර්සල් එයාර්ලයින් සමාගමේ සේවකයෙක්. ඔව් සර්. තමා ප්‍රොමිතියස් යානයේ ප්‍රධාන වේටර්වරයා. ඔව් සර්. පසුගිය 18 වන අඟහරුවාදා තමා පැරීසියේ සිට ක්‍රොයිඩන් බලා පැමිණි ප්‍රොමිතියස් යානයේ සේවය කළා. මියගිය තැනැත්තිය මේ යානයේ ගමන් කළා. මේ තැනැත්තිය තමා මීට පෙර දැක තියෙනවද? ඔව් සර්. මම මාස 5කට කලින් මේ ගුවන් යානයට සේවයට වැටුණේ. මම දෙතුන් වතාවක් මේ නෝනා යනවා දැකලා තියෙනවා. තමා ඇයව නමින් දැනගෙන හිටියද? මගේ ලැයිස්තුවේ නම තියෙන්න ඇති සර්. ඒත් මම විශේෂයෙන් බැලුවේ නෑ. තමා ගිසලි මැතිනි කියන නම මීට කලින් අහලා තියෙනවද? නෑ සර්. කරුණාකරලා පහුගිය අඟහරුවාදා සිදු වුණ දේ විස්තර කරන්න. මම දවල් කෑම පිළිගන්නලා බිල් එකතු කරගෙන එනකොට මැරිච්ච නෝනා මම ඒ වෙලාවේ හිතුවේ නිින්ද ගිහිල්ලා කියලා. ඇලවෙලා ඉන්නවා දැක්කා. ප්ලේන් එක පාත් කරන්න විනාඩි 5ක් තියලා මම යාව නැගිටවන්න හැදුවාම මට එහෙම කරන්න බැරි වුණා. මම හිතුවේ නෝනාට භයානක ලෙඩක් හැදිලා කියලා. ඊට පස්සේ මම හොයලා බලනකොට ප්ලේන් එකේ දොස්තර කෙනෙක් හිටියා. එයා කිව්වා අපි ඒ හරිය බ්‍රයන්ට් දොස්තර මහත්තයාගෙන් අහගන්න. දැන් බලන්න මේක දිහා. පිඹින බටේ මිචෙල් අතර දෙන්නලදී. තමා මේක මීට පෙර දැකලා තියෙනවද? නෑ සර්. තමාට හොඳට විශ්වාසයි කිසිම මගේ කතේ මේක තිබුණේ නෑ කියලා. ඔව් සර්. ඇල්බර්ට් ඩේවිස් තරුණ සේවකයා සාක්ෂි කූඩුවට නැග්ගේය. තමා ඇල්බර්ට් ඩේවිස් ලිපිනය නොම්බර් 23 බාකෝට් වීදිය ක්‍රොයිඩන්. තමා සේවය කරන්නේ යුනිවර්සල් එයාර්ලයින් සමාගමේ. ඔව් සර්. තමා පහුගිය අඟහරුවාදා තමාගේ ප්‍රධානියත් සමග ප්‍රොමිතියස් යානයේ සේවය කළා. ඔව් සර්. මේ අනතුර ගැන තමා මුලින්ම දැනගත්තේ කොහොමද? මිචෙල් මහත්තයා මට කිව්වා එක මගියෙකුට මොනවා හරි වෙලා කියලා. තමා මේ වගේ දෙයක් කවදා හරි දැකලා තියෙනවද? ඔහු පිඹින බටේ ඩේවිස් අතට දුන්නේය. නෑ සර්. මේ කිසියම් මගියෙක් අතේ තියෙනවා තමා දැක්කද? නෑ සර්. සැක කටයුතු යමක් ගමන පුරාවට තමාට දකින්න ලැබුණේ නැද්ද? නෑ සර්. හොඳයි, තමාට යන්න පුළුවන්. වෛද්‍ය රොජර් බ්‍රයන්ට්. බ්‍රයන්ට් වෛද්‍යවරයා තමා උගුර කන නාසය පිළිබඳ විශේෂඥයෙකු බව ප්‍රකාශ කළ අතර නම සහ ලිපිනය ලබා දුන්නේය. කරුණාකරලා තමා අපිට කියන්න පහුගිය අඟහරුවාදා සිදු වුණේ මොකක්ද කියලා. ක්‍රොයිඩන් වලට ළඟා වෙන්න ඔන්න මෙන්න කියලා ප්‍රධාන සේවකයා මගේ ළඟට ආවා. එයා ඇහැව්වා මම දොස්තර කෙනෙක්ද කියලා.
මම ඒවා පිළිගත්තම එයා මට කිව්වා එක මගියෙකුට අසනීපයක් කියලා. මම නැගිටලා එයා එක්ක ගියා. මේ කියන කාන්තාව එයාගේ ආසනයේ පහලට රූටලා හිටියේ. ඒ වෙනකොට එයා මැරිලා ටිකක් වෙලා. තමා හිතන හැටියට කොපමණ වෙලාවක්ද? මගේ දැනුමේ හැටියට අඩු ගානේ පැය භාගයක්වත්. පැය භාගයක් සහ පැයක් ඇතුළත කියන එක තමයි මගේ නිගමනය. මරණයට හේතුව තමා හොයාගත්තද? නෑ, වැඩිදුර පරීක්ෂණයක් නැතුව එහෙම හේතුවක් හොයාගන්න බෑ. නමුත් ඇගේ ගෙල ප්‍රදේශයේ කුඩා සීරීමක් තියෙනවා තමා දැක්කා. ඔව්. බොහොම ස්තුතියි. වෛද්‍ය ජේම්ස් විස්ටල්. විස්ටල් වෛද්‍යවරයා කුඩා කෘෂ මිනිසෙකි. තමා මේ ප්‍රදේශයට අදාළ පොලිස් ශෛල වෛද්‍යවරයා. ඔව්. තමා මේ පිළිබඳව කියන්නේ මොනවද? පහුගිය අඟහරුවාදා 18 වෙනිදා 3:50 වන ගමන්ම වගේ ක්‍රොයිඩන් ගුවන්තොටුපළට යන්න කියලා මට කැඳවීමක් ලැබුණා. එතනදී ප්‍රොමිතියස් කියන ගුවන් යානයේ ආසනයක තිබුණු මැදිවියේ කාන්තාවකගේ මල සිරුරක් මට පෙන්වුවා. ඊට පැයකට විතර කලින් තමයි මරණය සිද්ධ වෙලා තිබුණේ. මම දැක්ක බෙල්ලේ පැත්තක වෘත්තාකාර කුඩා තුවාලයක්. හරියටම ශීර්ෂ ධමනිය උඩ. මේ තුවාලේ වෙන්න ඉඩ තියෙනවා බඹරෙකුගේ තුඩකින් හරි මට පෙන්නපු කටුවකින් හරි. මම වැඩිදුර පරීක්ෂණ සඳහා මල සිරුර මෝචරියට අරගෙන ගියා. තමා පැමිණි නිගමන මොනවද? මම පැමිණි නිගමනය තමයි ප්‍රබල විෂක් රුධිර පද්ධතියට ඇතුල් වීම නිසා මේ මරණය සිදු වුණා කියන එක. හදවත නතර වෙනවා විෂ ශරීරගත වුණාම. ක්ෂණික මරණය සිදු වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ විෂ වර්ගය මොකක්ද කියලා කියන්න පුළුවන්ද? මම මීට කලින් දැකලා පුරුදු විෂ වර්ගයක් නෙවෙයි. පරීක්ෂාවෙන් අසා සිටි වාර්තාකරුවන් නොදන්නා විෂ වර්ගයක් යනුවෙන් ලියාගත්හ. බොහොම ස්තුතියි හෙන්රි වින්සන්පූඩ් මහතා. වින්සන්පූඩ් මහතා දැවැන්ත කාරුණික පෙනුමක් ඇති මිනිසෙකි. ඔහුගේ දිස් වූයේ මෝඩ පහේ පෙනුමකි. ඔහු රජයේ ප්‍රධාන රස පරීක්ෂකයා සහ දුර්ලභ විෂ වර්ග පිළිබඳ විශේෂඥයෙක් බව ප්‍රකාශ කළ විට ඇති වූයේ තරමක කම්පනයකි. මාරක තුඩ වින්සන්පූඩ් මහතාට පෙන්වූ මරණ පරීක්ෂකවරයා ඒ හඳුනන්නේද යසුවේය. ඔව්, ඒ පරීක්ෂාව සඳහා මට එවලා තිබුණා. තමා මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය අපට කියනවාද? මට කියන්න පුළුවන් මේ තුඩ මූලික වශයෙන් සකස් කරලා තියෙන්නේ ගෝත්‍රික විෂ වර්ගයක් ප්‍රවාහනය කිරීම සඳහා. යම් යම් ගෝත්‍රිකයන් ඊතර සඳහාත් මේ විෂ භාවිතා කරනවා. වාර්තාකරුවෝ උද්‍යෝගයෙන් ලියන්නට පටන් ගත්තා. ඒ කියන්නේ මරණය සිද්ධ වුණේ මේ ගෝත්‍රික විෂ වර්ගය නිසා. නෑ වින්සන්පූඩ් මහතා කීවේය. මේකේ ගෝත්‍රිකයන්ට අයිති විෂ වර්ගයක් මුකුත් නැහැ. මගේ පරීක්ෂණ වලින් තහවුරු වුණා මේ තුඩ මෑතකදී ඩික්ස්ෆොයිල්ස් ටයිප්ස් කියන සර්පයාගේ විෂ ද්‍රාවණයක බහා තිබුණ එකක් කියලා. මේ සර්පයා වඩාත් හොඳින් ප්‍රසිද්ධ බූම්ස්ලැක් නැත්තම් ගස්නෑ නමින් හඳුන්වන්නේ. බූම්ස්ලැක් කියන මොකෙක්ද? ඌ දකුණු අප්‍රිකානු සර්පයෙක්. දැනට හොයාගෙන තියෙන උග්‍ර විෂ සහිත මාරාන්තික සතෙක්. මේ සතාගේ විෂ මිනිස්යාට බලපාන කොහොමද කියන එක ඒ තරම්ම ප්‍රසිද්ධ කාරණයක් නෙමෙයි. ඒත් මේ විෂ හයිනාවෙකුට එන්නත් කරලා එන්නත් කටුව ගණ්ඩත් කලින් ඌ මිය යනවා. මේ විෂ රුධිර පද්ධතියට ක්ෂණිකව බරපතල හානි සිදු කරනවා. වාර්තාකරුවෝ මෙසේ සටහන් කළ ඇදහිය නොහැකි කතාවක් ගුවන් යානයක සර්ප විෂ නයි විෂටත් වඩා මාරාන්තිකයි. තමාට මීට කලින් හිතාමතා සර්ප විෂ ශරීරගත කරනු ලැබූ අවස්ථා හමු වෙලා තියෙනවද? කවදාවත් නැහැ. බොහොම ස්තුතියි වින්සන්පූඩ් මහත්මයා. විල්සන් සාජන්ට්වරයා ආසනයේ කුෂන් වලට පිටුපසින් තිබූ පිමින බටේ හමු වූ ආකාරය විස්තර කළේය. තුඩ සහ පිමින බටේ යන දෙකම පරීක්ෂා කළද ඇඟිලි සලකුණු හමු වී නොතිබිනි. නිවැරදිව විදිය හැකි ප්‍රමාණය යාර 10ක් පමණ විය හැක. හර්කියුලස් පයිරට් මහතා. තරමක උනන්දුවක් ජනතාව අතර ඇති වූවද පයිරට් මහතාගේ සාක්ෂි අතිශයින්ම සීමා සහිත විය. ඔහු අසාමාන්‍ය කිසිවක් දැක නොතිබිනි. කුඩා තුඩ බිම තිබී හමු වූයේ ඔහුට බව සැබෑය. ඒ වැටී තිබූ ස්ථානයේ අනුව මියගිය කාන්තාවගේ ගෙලෙහි තිබී බිම වැටීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. හර්බියුටි සිටු දේවිය. වංශාධිපති බිරිඳ ගුවන් යාන අභිරහස් සාක්ෂියට කැඳවයි යනුවෙන් වාර්තාකරුවෝ ලියූහ. කාන්තා පුවත්පත් සඳහා ලියන්නන් ඇගේ ඇඳුම් සහ තොප්පිය පිළිබඳව විස්තර ලියාගත්ත. ඇගේ සාක්ෂිය ඉතා කෙටි එකක් වුවද රූමත් තරුණ කාන්තාව දෙස බැලීමෙන් බොහෝ දෙනෙක් ආශ්වාදයක් ලැබූහ. ඇය වැදගත් යමක් දැක නොතිබුණු අතර මියගිය තැනැත්තිය ඉන් පෙර දැක නොතිබුණි. වැනීෂියා කර් ඉන්පසු සාක්ෂි දීම සඳහා පැමිණි නමුත් ඇය පිළිබඳව පළ වූයේ අඩු උද්‍යෝගයකි. ජේම්ස් රයිඩර්. තමාගේ නම ජේම්ස් රයිඩර් ලිපිනේ නොම්බර 17 බ්ලෙන්බෙරි මාවත. ඔව්. තමාගේ ව්‍යාපාරය හෝ වෘත්තීය කුමක්ද? මම එලිස් වේල් සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා. කරුණා කරලා මේ පිමින බටේ පරීක්ෂා කරන්න. මද නිහඬියාවක් ඇති විය. තමා මීට පෙර මේ දැක තිබෙනවාද? නෑ. ප්‍රොමිතියස් යානයේ කිසිවෙකු අතේ මේ තිබෙනවා තමා දුටුවේ නෑ. නෑ.
තමා වාඩි වී සිටියේ නම්බර 4 ආසනයේ. හරියටම මියගිය කාන්තාවගේ ආසනයට ඉදිරිපස ආසනයේ. ඉතින් මොකද? කරුණා කරලා ওই විදිහට උත්තර දෙන්න එපා. තමා වාඩි වෙලා හිටියේ නම්බර 4 ආසනයේ. ඒ ආසනයේ ඉඳලා තමාට අනික් සියලුම මගින් පේනවා. නෑ මට පෙනුනේ නෑ. එතන ඉඳලා කිසිම කෙනෙක්ව පේන්නේ නෑ. ආසනවල හේතු වෙන කෑල්ල ගොඩාක් උසයි. නමුත් යම්කිසි කෙනෙක් ආසනවලින් එළියට අඩිය තිබ්බා නම් හරි බටේ කටේ තියලා පිඹින්න පුළුවන් තැනකට ආවා නම් හරි තමාට පේනවා. අනිවාර්යයෙන්ම පේනවා. නමුත් තමා හැම දෙයක් දැක්කේ නෑ. නෑ. තමාට ඉදිරියෙන් හිටපු අය ඒගොල්ලන්ගේ ආසනවලින් නැගිටලා එහෙම ගියාද? මට ෂීට් දෙකක් ඉස්සරහින් හිටපු කෙනා නැගිටලා වැසිකිළියට ගියා. ඒ කියන්නේ තමාගෙන් හා මියගිය කාන්තාවගෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට. ඔව්. ඒ ගිය කෙනා තමුන් දිශාවට ආපසු ආවද? නෑ. එයා කෙලින්ම තමුන්ගේ ආසනයට ගියා. එයාගේ අතේ මොනවද තිබ්බද? මුකුත් තිබුණේ නෑ. තමාට හොඳට විශ්වාසයි. හොඳටම විශ්වාසයි. වෙනත් කවුරු හරි තමුන්ගේ ආසනෙන් නැගිට්ටද? මට ඉස්සරහින් හිටපු හාදයා. එයා ආවේ අනික් පැත්තට. මාව පහු කරගෙන පිටිපස්සට ගියා. විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. තම ආසනයෙන් උඩ පනිමින් ක්ලැන්සි මහතා හඬ නැගුවේය. ඒ ඉස්සෙල්ලා ගොඩාක් ඉස්සෙල්ලා එකට විතර. කරුණා කරලා වාඩි වෙන්න මරණ පරීක්ෂක කීවේය. තමා මේ වෙලාවේ අහුම්කන් දීගෙන ඉන්න. කියන්න රයිඩර් මහත්තයා තමා දැක්කාද මේ මහත්තයා අතේ යමක් තියෙනවා? මං හිතන්නේ එයා අතේ තිබ්බේ තීන්ත පෑනක්. එයා ආපහු එනකොට එයා අතේ තැඹිලි පාට පොතක් තිබ්බා. එයා විතරද තමා හිටපු දිශාවට පැමිණි එකම කෙනා. එතකොට තමා තමුන්ගේ ආසනෙන් ඉවතට ගියේ නැත්ද? ඔව් මමත් වැසිකිළියට ගියා. ඒ වගේම මගේ අතේ පිමින බටයක් තිබුණෙත් නැහැ. තමා බොහොම අනවශ්‍ය දේවල් කතා කරනවා. සාක්ෂි කූඩුවෙන් බහින්න. නෝමන් ගේල් දන්ත වෛද්‍යවරයාට අලුතෙන් කියන්නට කිසිවක් නොවුනි. ඉන්පසු පැමිණියේ කෝපාවිෂ්ඨ ක්ලැන්සි මහතාගේ වාරයයි. වංශාධිපති ආර්යාව තරමටම නොවුනත් ක්ලැන්සි මහතාටද කිසියම් ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබී තිබේ. අපරාධ නවකතාකරු සාක්ෂි දෙයි. ප්‍රසිද්ධ ලේඛකයා මාරක අවියක් මිලදීගත් බව පිළිගනී යනුවෙන් වාර්තාකරුවෝ සටහන් තැබූහ. ඔව් ක්ලැන්සි මහතා කටුක ලෙස කීවේය. මං පිමින බටයක් සල්ලි දීලා ගත්ත තමයි. ඒ විතරක් නෙවෙයි. මම ඒක අද අරගෙනත් ආවා. අපරාධයට සම්බන්ධ පිමින බටේට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ තියෙන්නේ මගේ පිමින බටේ. ඔහු නාට්‍යමය ස්වරූපයකින් පිමින බටේ ඉදිරිපත් කළේය. දෙවන පිමින බටයත් උසාවියේ යනුවෙන් වාර්තාකරුවෝ ලියූහ. මරණ පරීක්ෂකවරයා ක්ලැන්සි මහතාට තදින් සිටියේය. තමා මෙහි කැඳවා ඇත්තේ නීතියට සහාය වීමට මිස තමා විසින් තමාට එරෙහිව සිතින් මවාගත් චෝදනාවලට පිළිතුරු දීමට නොවන බව ඔහුට දැනුම් දෙන ලදී. ඉන්පසු ප්‍රොමිතියස් යානයේ සිදු වූ සිදුවීම් පිළිබඳව ඔහුගෙන් අසනු ලැබුවද වැදගත් ප්‍රතිඵලයක් නොලැබුණි. තමා ගොඩනගමින් සිටි කතාව පිළිබඳව ඔහු අනවශ්‍ය ලෙස විස්තර ඉදිරිපත් කළේය. මුළු ගුවන් යානයේම එකිනෙකා වෙත සර්ප විෂ විදගනිමින් සිටියද ඒ කිසිවක් නොදැකීමට ඉඩ තිබුණු බව ඔහු කියා සිටියේය. ජේන් ග්‍රේමෙනවිය කොණ්ඩා සැකසුම් අත්උදව්කාරිය වාර්තාකරුවන්ගේ පෑන් තුඩ සෙලවීමට අපොහොසත් වූවාය. ප්‍රංශ ජාතිකයින් දෙදෙනාගේ වාරය එළඹිනි. රාජකීය ආසියාතික සමාජය ඉදිරියේ දේශනයක් කිරීම සඳහා තමා එංගලන්තේ බලා පැමිණීමේ සිටි බව ආම්බන් ඩියුපන්ට් හෙළි කළේය. ඔහු සහ ඔහුගේ පුත්‍රයා කිසියම් තාක්ෂණික ගැටලුවක් සම්බන්ධව රසබර කතාවක් යෙදී සිටි බැවින් අවට පරිසරය පිළිබඳව අවධානය යොමු වූයේ අන්තමිනි. අදාළ කාන්තාව මිය ගොස් ඇති බව ඔහු දුටුවේ ඇගේ මරණයෙන් පසු ඇති වූ කලබලය නිසාය. තමා මේ මොරිසොට් මැතිනිය ගිසලි මැතිනි මීට කලින් දැකලා තියෙනවද? නෑ මහත්තයා. මම එයාව මීට කලින් දැකලා නෑ. ඒත් එයා පැරිසියේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. එහෙම නේද? මහලු ඩියුපන්ට් මහතා තම උරහි සැකළුවේය. මම දන්නේ නෑ. කොහොම වුණත් මම මේ දවස්වල පැරිසියේ වැඩියේ නෑ. තමා පෙරදිග ඉඳලා ළඟදී ආයේ මං හිතන්නේ. ඒක හරි මහත්තයා. පර්සියාවේ ඉඳලා. තමා තමාගේ පුතත් සමග අසාමාන්‍ය ස්ථානවල සංචාරය කරලා තියෙනවා. ඒ කිව්වේ? තමා කැලෑබද ප්‍රදේශවල සංචාරය කරලා තියෙනවා. ඔව්. මේ ගමන්වලදී සර්ප විෂ ඊතල වලට දාලා විදින ගෝත්‍රිකයන් මුණ ගැහිලා තියෙනවද? මේ ප්‍රශ්නය පරිවර්තනය කර දීමට සිදුවිය. ප්‍රශ්නය තේරුණු පසු ඩියුපන්ට් මහතා හිස වේගයෙන් දෙපසට වැනුවේය. කවදාවත් නැහැ. කවදාවත් මට ඒ වගේ ගෝත්‍රිකයෙක් හම්බ වෙලා නැහැ. ඔහුගේ පුත්‍රයා ඊළඟට පැමිණියේය. ඔහුගේ සාක්ෂි පියාගේ සාක්ෂියේ ප්‍රතිවාදනයක් මෙන් විය. ඔහු කිසිවක් දැක නොතිබිනි. මියගිය කාන්තාවට බඹරෙකු දෂ්ට කළායයි ඔහු සිතුවේ. බඹරෙකු නිසා ඔහුටද හිරහැර වූ නිසාත් අවසානයේ ඌ මරා දැමූ නිසාත්ය. ඩියුපන්ට්ස්වරු අවසන් සාක්ෂිකරුවන් වූහ. මරණ පරීක්ෂකවරයා රැල් බුරුල් හැර ජූරිය ඇමතීමට පටන් ගත්තේය. මේ නිසැකවම තමා විසින් මෙම උසාවියේදී මෙහෙවනු ලැබූ වඩාත්ම පුදුමාකාර සහ ඇදහිය නොහැකිවන පරීක්ෂණයක් බව ඔහු ප්‍රකාශ කළේය. කාන්තාවක ඝාතනය වී ඇත. මෙය කිසිසේත්ම සියදි වෙනසා ගැනීමක් හෝ හදිසි අනතුරක් නොවේ. මේ සිදු වී ඇත්තේ කුඩා ඉඩ ප්‍රමාණයකදීය.
බාහිර පුද්ගලයෙකු විසින් මිනීමැරුම සිදු කළා යැයි උපකල්පනය කිරීමට නොහැක. අද උදෑසන සාක්ෂි දුන් පිරිසෙන් එක් අයෙකු අනිවාර්යයෙන්ම මිනීමැරුම කළ පුද්ගලයා විය යුතුය. ඒ ඉවත නොදැමිය හැකි සත්‍යයකි. සාක්ෂිකරුවන්ගෙන් එක් අයෙකු සිතා මතාම බොරු කියා ඇත. අපරාධය කෙරී ඇත්තේ ඉතාමත් අවදානම් ස්වභාවයකිනි. දස දෙනෙකුගේ සේවකයන් දෙදෙනාගේ ඇතුළුව 12 දෙනෙකුගේ දැස් වසා මිනීමරුවා විසින් පිමින බටේ දෙතොල මත තබා මාර්ග තුඩ විද ඇති අතර කිසිවෙකු ඒ දැක නැත. ඒ ඇදහිය නොහැකි බව පෙනෙන නමුත් පිමින බටේ මාර්ග තුඩ සහ බෙල්ලේ තුවාලයේ යන සාක්ෂි සලකා බලන විට සැබෑවටම සිදු වී ඇති දෙයක් බව පිළිගත යුතු ඇත. කිසියම් පුද්ගලයෙකුට එරෙහිව වෙනත් සාක්ෂි මෙම අවස්ථාවේ නොමැති හේයින් මෙය නොදන්නා පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කණ්ඩායමක් විසින් කළ මිනීමරුමක්ගේ තීන්දුව කරා එළඹීමට ඔහුට ජූරි සභාවට උපදෙස් දිය හැක. සියලුම දෙනා මියගී කාන්තාව නොහඳුනන බව ප්‍රකාශ කළහ. කිසියම් සම්බන්ධයක් තිබේදැයි සොයා ගැනීම පොලිසියේ රාජකාරියකි. මිනීමැරුමේ චේතනාවක් සොයාගත නොහැකි හේයින් තමා ඉහත සඳහන් කළ තීන්දුවට එළඹෙන ලෙස ඔහු යෝජනා කරන්නේය. මේ අවස්ථාවේ ජූරිය තීන්දුව සලකා බලනු ඇත. හතරස් මුහුණක් ඇති ජූරි සභිකයෙක් තදින් හුස්ම පිට කරමින් තම සැකමුසු දෑසකින් ඉදිරියට නැමුණි. මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? කරුණාකරලා අහන්න. පිමින බටේ ආසනයක තිබිලා හම්බුණා කිව්වනේ ඒ කාගේ ආසනයේද? මරණ පරීක්ෂක තම සටහන් පරීක්ෂා කළේය. විල්සන් සාජන්ට්වරයා අහුවසලට පැමිණ කනට කෙඳිරුවේය. ඔව් නම්බර 9 ආසනයේ. ඒ ආසනයේ හිටියේ හර්කියුලස් පයිරට් මහත්තයා. මම මේ අවස්ථාවේ කියන්න ඕනේ පයිරට් මහත්තයා ප්‍රසිද්ධ පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. එයා කිහිප අවස්ථාවකදීම ස්කොට්ලන්ඩ් රහස් පොලිසියත් සමග බොහොම සහයෝගයෙන් වැඩ කරපු කෙනෙක්. හතරස් මූණ ඇත්තා හර්කියුලස් පයිරට් වෙත තම බැල්ම මාරු කළේය. කුඩා බෙල්ජියානුවාගේ උඩු රැවුල දෙස ඔහු බලා සිටියේ සතුටුදායක මුහුණකින් නොවන බව පෙවුණි. පිටරැටියෝ පොලිසියත් එක්ක දිවෙන් දිව ගාගෙන හිටියත් පිටරැටියෝ විශ්වාස කරන්න බෑ. මේ පයිරට් මහත්තයා තමයි විම තිබ්බ තුඩ අහුල ගත්තේ. එහෙම නේද? ඔහු හඬරගා ඇසුවේය. ඔව්. ජූරිය පිට වී ගියේය. විනාඩි 5කට පසු නැවත පැමිණි අතර නායකයා විසින් මරණ පරීක්ෂක වෙත කුඩා කොළ කැබැල්ලක් පිළිගැන්වූහ. මේ මොකක්ද? මරණ පරීක්ෂක ඔරවා බැලුවේය. විකාර මට මේ තීන්දුව පිළිගන්න බෑ. විනාඩි කිහිපයකට පසු වෙනස් කරන ලද තීන්දුව ගෙන එන ලදී. අදාළ කාන්තාව විෂ ශරීරගත වීමෙන් මිය ගොස් ඇති අතර කවුරුන් විසින් විෂ ශරීරගත කරන ලද්දේද යන්න පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි නැත.